Hi, welcome to my YouTube channel. මම අද මගේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අමතර ආදායමක් බලාපොරොත්තුවෙන් ඉන්න ඒ වගේම part time job හොයන ඔයාලා වෙනුවෙන් tips 7ක්. ඔයා ගෘහණියක් නම් එහෙමත් නැත්නම් job එකක් කරන ගමන් තව part time job එකක් හොයන කෙනෙක් නම් එහෙමත් නැත්නම් after A level, after O level, undergraduate කෙනෙක් නම් ඔයාට මේ tips ගොඩක් වැදගත් වේවි. තමන්ගේ ආදායම තමන්ම හොයාගන්න මේ tips වලින් ඔයාටත් පුළුවන් වේවි. ඉතින් වැඩි කතාවක් නැතුව අපි අපේ tips 7 ගැන කතා කරමු. මේ tips number 1. ඔයාලා දන්නවද ඔයාගේ ෆෝන් එකකින් ගන්න ෆොටෝ එකක් විකුණලා අපිට සල්ලි හොයන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලා මේ දකින්නේ මගේ මොබයිල් ෆෝන් එකකින් ගත්ත ෆොටෝස්. ඉතින් මේ මොබයිල් ෆෝන් ෆොටෝස් පොඩක් ක්වොලිටි වෙන්න ඕනේ කැම් එක. ඒ වගේම ඔයාට තියෙනවා නම් කැමරා එක පාවිච්චි කරන්න පුළුවන්. Adobe Stock මේක තමයි වෙබ්සයිට් එක. මේකේ ඔයාලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා රෙජිස්ටර් වෙද්දි මතක තියාගන්න ඔයාලට එක ඩිවයිස් එකකින් එක පර්සන් කෙනෙක්ට එක account එකයි හදාගන්න පුළුවන්. ඉතින් මේ වැඩේ ඔයා හරියට කරගත්තොත් ඔයාට පුළුවන් ඩොලර්ස් හොයන්න මේ ෆොටෝස් ඔයාගේ සේල් කරලා. ඉතින් මතක තියාගන්න ඔයා ෆොටෝස් අප්ලෝඩ් කරද්දි අනිවාර්යෙන් ඔයාගේ ෆොටෝස් ගොඩක් ක්වොලිටි එකට ටිකක් තියෙන්න ඕනේ. ඉතින් ළඟ තියෙන ෆෝන් එකෙන් try කරලා බලන්න. ඒ වගේම තමයි ඔයාලා මේ ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න මම ඒ ගැන තව වැඩි විස්තර ඔයාලට දෙන්නම්. ඒ වගේම මේක පැසිව් ඉන්කම් එකක්. ඒ කියන්නේ මේ ඔයා ගත්ත ෆොටෝ එක ඒක සේල් වෙන වාර ගාන අනුව ඔයාගේ account එකට සල්ලි හම්බෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එකත් ගොඩක් හොඳ වෙබ්සයිට් එකක්. ඉතින් අපි යමු number 2. බිස්නස් ඇඩ්වයිසර්. බිස්නස් ඇඩ්වයිසර් ගැන ඔයාලා දැන් ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් එයාලා අලුතෙන්ම හදවා දුන්නු අලුත් වෙබ්සයිට් එකක් ගැන තමයි මම කියන්න යන්නේ. takeme.lk. මේක ලංකාවේ මං හිතන්නේ පළවෙනි වතාවෙන් හඳුන්වා දුන්නු ජොබ් වෙබ්සයිට් එක. ඉතින් මේකේ ඔයාලට පුළුවන් ඔයා අකවුන්ට් කෙනෙක් වුණත්, කන්ස්ට්‍රක්ෂන්ස් පැත්තෙන් ඉන්න කෙනෙක් වුණත්, එහෙම නැත්නම් ඔයා කාපෙන්ටර් කෙනෙක් වුණත්, ඩාන්ස් කෙනෙක් වුණත්, ග්‍රාස් කටර් කෙනෙක් වුණත් ඔයාට මේ මොන ජොබ් කැටගරි එකේ වුණත් ඔයාට ජොබ් එකක් හොයාගන්න මේ takeme.lk වෙබ්සයිට් එක උදව් කරනවා. ඉතින් මම කලින් කිව්වනේ ඔයාට පුළුවන් මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඉතාම ලේසියෙන් ඔයාගේ ෆෝන් නම්බර් එක හරහා ඒ වගේම ඔයාගේ ඒරියා එකේ තියෙන ජොබ්ස් ඔයාට හොයාගන්න පුළුවන්. ඉතින් මේක ලංකාවේ හොඳ වෙබ්සයිට් එකක් වෙයි කියලා මං හිතනවා. number 3. number 3 ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට චූටි චූටි බුක්මාර්ක්ස් හදන්න. මේක මම children's day එකට මම කරපු ඕඩර් එකක්. මට ලොකුවට චිත්‍ර බෑ. ඒත් අර පොඩිවට ඔයාලට චිත්‍රයක් ඇඳගෙන ඒක ලස්සනට පාට කරන්න පුළුවන් නම් මේ වගේ ideas ඔයාටත් කරලා පොඩි ආදායමක් උපය ගන්න පුළුවන්. after A level, after O level ඒ වගේම ගෙදර ඉන්න ගෘහණියක් නම් මේ වගේ දේවල් ඔයාටත් try කරන්න පුළුවන්. ඒ වගේ මන්දල art මේක කියන්නේ ඔයාලට try කරන්න පුළුවන් වගේම ඔයාගේ හිතට පොඩි රිලැක්ස් එකක් දෙන පැත්තක් මේකේ තියෙනවා. ඉතින් මේකත් ඔයාලා try කරන්න පුළුවන්. මම මේ මන්දල ආර්ට් සේල් කරපුවා තමයි මේකේ මේ පෙන්නලා තියෙන්නේ. එක එක විදිහට ඔයාට මේකත් ක්‍රියේට් කරලා සේල් කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ගොඩක් ඉස්කෝලේ යන නංගිලා මල්ලිලාට උනත් try කරන්න පුළුවන් හොඳ ආර්ට් එකක්. number 4. number 4 වලින් මම කතා කරන්න හිතුවේ paper quilling arts ගැන. මේක පොඩි පොඩි papers තීරු කපලා මම කරපු වැඩක්. මේක සේල් කරලා තියෙනවා මං පට සමහර රටවලට. ඒක චූටියට කපලා අලවලා තමයි මේ හදලා තියෙන්නේ. ඇත්තට මම කලින් කිව්වනේ මට ලොකුට චිත්‍ර බෑ. ඒත් මම මේකේ ස්ට්‍රක්චර් එක මුලින්ම අඳිනවා. ඇඳලා ඒකට අනුව තමයි මම මේ A4 sheets තීරු ටික අලවගෙන යන්නේ. ඉතින් ඇත්තටම මේක ඔයාලා try කරන්න පුළුවන්. මේක ඒ වගේම EB එකේ එහෙම සෙල් කරන්න පුළුවන්. තව අලුත් platform හොයලා ඔයාලට මේක සෙල් කරන්න පුළුවන්. ඒ වගේම මේකත් ඔයාට හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන් මාර්ගයක්. ඉතින් ඇත්තටම try කරන්න. ඔයාලට පුළුවන් නම් අලුත් ideas වලින් හදන්න ඇත්තටම ඉක්මනට grow up වෙන්න පුළුවන්. number 5.
දැන් පේපර්ස් එහෙම ගොඩක් ගණන්නේ. A4 ෂීට්ස් එහෙම ටිකක් සෑහෙන ගණන්. මේ තියෙන්නේ කෙසෙල් කොලෙන් කරපු නිර්මාණයක්. මේක මම කෙසෙල් කොලෙන් try කරපු එකක්. ඇත්තටම මේ වගේ දේවල් ස්වභාවික දේවල් හින්දා වියදමත් අවමයි. ඒ වුණාට මේකේ වටිනාකම් වැඩි. ඉතින් ඔයාලා try කරන්න page වල එහෙම දාන්න පුළුවන්. Number 6. නම්බර් 6 වලින් මං කියන්නේ පොඩි පොඩි එම්බ්‍රොයිඩරි, ඒ වගේම පොඩි පොඩි පේන්ට් වැඩ මේ වගේ දේවල් කරන්න ගොඩක් දක්ෂ අය ඉන්නවනේ. ඉතින් එහෙම දක්ෂ අයට පුළුවන් පොඩ try කරන්න. ඔයාලා පොඩ අලුත් අදහස් අරගෙන ඒවා ක්‍රියාත්මක කරලා page වල එහෙම දාන්න. එතකොට ඔයාලට පුළුවන් orders අරගෙන ඒකත් grow up කරගෙන ඔයාගේ income එක තව ටිකක් වැඩි කරගන්න. Number 7. නම්බර් 7 වලින් මං කියන්නේ පොඩි පොඩි පාටිස් එහෙම ඔයාට ක්‍රියේට් කරලා ඒවා ඩෙකොරේෂන් කරන්න පටන් ගන්න පුළුවන්. මේ මං ඒ වගේ පොඩි බබෙක්ගේ උපන්දිනයකට ඩෙකොරේට් කරපු එකක් තමයි තියෙන්නේ. ඉතින් දැන් තියෙනවනේ ගොඩාක් ලස්සන ලස්සන ඩෙකොරේෂන් අයිටම්ස්. මේක නම් කළේ කස්ටමර්ගේ ඉල්ලීම අනුව A4 ෂීට්ස් යොදාගෙන විතරයි. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ පොඩි පොඩි ඉවෙන්ට්ස් කරලා පස්සේ හොඳ ඉවෙන්ට් ප්ලෑනර් කෙනෙක් වුණත් වෙන්න. ඉතින් ඊළඟට අපි කතා කරමු ඊළඟ ස්ටෙප් එක ගැන. මේ නම්බර් 8. දැන් ගොඩාක් අය සිදු කරගෙන යන එකන්නේ නයිමිරිස් වගා කරන එක. ඉතින් මමත් ඒක පටන් ගත්තා. හැබැයි මම ගොඩක් ඒකට පොහොර එහෙම පාවිච්චි කරේ නෑ. මම හදාගත්ත පොහොර තමයි පාවිච්චි කරේ. රසායනික පොහොර මං කඩෙන් ගත්තේ නැහැ. මං ගොඩාක් වියදම අවමෙන් තමයි මේ වගාව පටන් ගත්තේ. ඉතින් මේක මම ගෙදර තියෙන දේවල් යොදාගෙන අවමෙන් පටන් ගත්ත වගාව. ඉතින් අඩුවෙන් ඒ වුණාට ඵලදාව වැඩියෙන් කොහොමද නයිවිලිස් වගාවක් පවත්වා ගන්න කියලා ඔයත් දැනගන්න කැමති නම් කමෙන්ට් කරන්න. මම පටන් ගත්ත විදිහ ගිය පිරිවැය එහෙම අඩුවෙන් කොහොමද කරන්න කියලා ඔයාලටත් කියලා දෙන්නම්. එතකොට මේ ඔයාලා දකින්නේ රාඹු වගාවක්. මේක නම් අපි ගෙදරට තමයි වගා කරලා තියෙන්නේ. මේ වගේ පොඩි පොඩි එළවලු ගෙදරට වගා කරලා තියෙනවා. නයිමිලිස් නම් අපි වගා කරලා තියෙන පොඩි ඉන්කම් එකක් ගන්න හිතාගෙන. ඉතින් මේ දේවල් ඔයාට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මං කියපු දේවල් වලින් ඔයාලා අලුත් දෙයක් දැනගන්න ඇති කියලා. එහෙම දැනගත්තා නම් subscribe කරන්න. ඒ වගේම මං මතක් කරනවා දැන් මේ දවස්වල fake accounts වලින් කියනවනේ හරියට online jobs වලට දෙනවා මෙච්චර 3000යි 6000යි කියලා. ඒවට නම් අහු වෙන්න එපා. ඔයාගේ කාලය ශ්‍රමය දෙකම අපරාදේ. මේ වගේ ඵලදායී දෙයකට යොමු කරන්න ඔයාට ඉස්සරහට යන්න පුළුවන් අනිවාර්යයෙන්. ඉතින් වීඩියෝ එක වැදගත් නම් subscribe කරන්න. ගොඩක් ස්තුතියි මාව නැරඹුවට.